මේ දවස්වල හැමෝම පිස්සෙන් වගේ හොයාගෙන යන කහමල් වත්ත මොකද්ද? අද කතා කරන්න හදන්නේ බණ්ඩාරගම උයන් වත්ත කහමල් වත්ත ගැන. මේ කහමල් බොහොමයක් වෙලාවට සන් හෙම්ප් වෙන්න පුළුවන්. ඒක දුඹුරු හෙම්ප්, ඉන්දියානු හෙම්ප් වගේම මදුරාසි හෙම්ප් කියලාත් පොදු නම් වලින් හඳුන්වනවා. මේ ශාකය ඩ්‍රනිල කුලයට අයත් නිවර්තන ආසියානු වාර්ෂික ශාකසාර ශාකයක් වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. දිග පොකුරු විදිහට තමයි මේ ශාකය වැඩෙන්නේ. මේ කහපාට මල් දීප්තිමත් කඩල හැඩති පෙනුමක් ගන්නවා. විවිධ අරමුණු සඳහා මේක වගා කරනවා කියලා තමයි අපි කරුණු හොයලා බලනකොට අපිට හොයා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මේ කහමල් කෘෂි කර්මාන්තයේ පැත්තෙන් ගත්තොත් එහෙම වායුගෝලීය නයිට්‍රජන් තිර කරන එක, ඒ වගේම පස පොහොසත් කරන්න වගේම වල් පැලෑටි, ඒ වගේම නෙමටෝඩාවන් මර්ධනය කිරීමේ හැකියාවත් මේ මල් වලට තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි මේ ශාකයේ පොත්තෙන් ලබා ගන්න ශක්තිමත් තන්තු ලනු කඹ ඒ වගේම කඩදාසි නිෂ්පාදනය කරන්න භාවිතා කරනවා. ඒ වගේම තමයි සමහර ප්‍රදේශවල පශු සම්පත් ආහාර සඳහාත් භාවිතා කරනවා. කොහොම වුණත් සමහර වර්ගවල විශේෂයෙන්ම බීජවල විෂ සහිත ඇල්කලොයිඩ් අඩංගු වෙන්න පුළුවන් කියලාත් ඒ නිසා ප්‍රවේශමෙන් කළමනාකරණය කරන එක අවශ්‍යයි කියලාත් සඳහන් වෙනවා. ඒ වගේම තමයි සන් හෙම්ප් වල කෘෂිකාර්මික ප්‍රතිලාභ ගැන වැඩි විස්තර දැනගන්න ඔයත් කැමති නම් ඔය විදිහටම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.